හලෝ කොහොමද? ඔන්න අද තවත් සොයා මීට් රෙසිපි එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මං අද හදන්නේ මෙන්න මේ සොයා මීට් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති සොයා මීට් එකක් මේකට පාවිච්චි කරන්න. මුලින්ම අපි මේක බාගෙට තඹගමු උණු වතුර ටිකක් දාලා. ගොඩාක් බෙරි වෙන්න තඹ ගන්න එපා. ලුණු ටිකකුත් එකතු කරලා මුලින්ම අපි තඹගෙන ඉමු. මේ ටික තැම්බෙන අතරේ අපිට මේකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගෙන ඉමු. අපිට මේ සොයා මීට් එකට ඕන කරනවා ලොකු ලුණු ගෙඩියක්. සුදු ලුණු ගෙඩි 4-5ක්. එතකොට ඉඟුරු පොඩි කෑල්ලක්. තක්කාලි ලොකු ගෙඩියක්. එතකොට අමු මිරිස් කරලා 2-3ක් ගන්න රම්ප කරපිංච කුරුඳු පොතු කෑල්ලක්. මේ දේවල් ඔයාලා ලෑස්ති කරලා තියාගන්න. ඉතින් මම මුලින්ම එළවලු එක හදන්න කලින් මේ දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියාගන්නවා. ඉතින් ඔයාලත් ලෑස්ති කරලා තියාගන්න. මොකද එතකොට අපිට හරිම ලේසි. එළවලු ටික කපාගෙන ඉවරුනාට පස්සේ අපි අපේ සෝයා මීට් එකට එකතු කරන රස මිශ්‍රණය ලෑස්ති කරගන්න තමයි දැන් හදන්නේ. මම තාච්චියක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු, කහ, මස්කරි, සූදුරු, අබ, එනසාල් ඇට 2-3ක් එකතු කරගන්න. ඉතින් මම මේ වගේ ප්‍රමාණයන් කියන්නේ නැහැ. මොකද ඔයාලා එකතු කරගන්න සෝයා මීට් ප්‍රමාණය අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ ඔක්කොම අපි කබලේ බැදගමු. ගොඩක් මේක බැදෙන්න දෙන්න එපා. ඒ වගේම ගින්දරත් ගොඩක් අඩු කරගන්න. ගොඩක් මේක බැදුනොත් අපේ සෝයා මීට් එක තිත්ත රස එන්න පුළුවන්. මෙන්න මේ ගානට ආවම හොඳටම ඇති. දැන් අපේ තාච්චියත් රත් වෙලා තියෙන නිසා අපි මේක වෙන භාජනයකට ඉක්මනට මාරු කරගන්න ඕන. මෙන්න තියෙනවා අපේ බාගෙට තඹගත සොයා මීට් ටික. දැන් අපි සොයා මීට් එක උකු පොල් කිරි වලින් තඹ ගන්න තමයි යන්නේ. ඉතින් මේ පොල් කිරියකට ඔයාලා එකතු කරගන්න මස්කාරි ටිකක්, මිරිස් කුඩු, කහ කුඩු, අබ කුඩු, ලුණු. මේ දේවල් ටික ටික එකතු කරගන්න. මිරිස් කුඩු නම් ගොඩක් දාගන්න එපා. මොකද අපේ තුනපහ මිශ්‍රණයට අපි ඉස්සෙල්ලා මිරිස් කුඩු එකතු කරපු නිසා.
පොල් කිරි ටික හොඳට හිඳෙනකන් අපි මේක උයාගමු. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා. සාමාන්‍යයෙන් ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන අපි මේක මේ විදිහට හොඳට හිඳ ගන්න ඕන. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා අපේ සෝයා මීට් ටික බෙද ගන්නයි යන්නේ. මෙන්න මේ ගානට සෝයා මීට් එක බෙදුනම හොඳටම ඇති. මේ සෝයා මීට් රෙසිපි එක හදන ප්‍රොසෙස් එක ටිකක් වැඩි වුණාට මේක හරිම රසයි. ඔයාලා අනිවාර්යෙන්ම එකපාරක් try කරලා බලන්න. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරලා අපි මුලින් කපලා තියාගත්ත සේරම දේවල් මේකට එකතු කරලා තෙම්පරාදුවක් කරගන්නයි යන්නේ. ලුණු සුදු ලුණු ටික බැදීගෙන එනකොට අපි මුලින් ලෑස්ති කරගත්ත 3-5 මිශ්‍රණය අපි මේකට එකතු කරගන්න ඕන. දැන් මේ දේවල් ඔක්කොම හොඳට කලවම් වුණාට පස්සේ අපි හිණියට කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. තක්කාලි ටිකත් හොඳට කලවම් කරලා අපි මේක චුට්ටක් තැම්බෙන්න වහලා තියෙනවා. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ අපි එකතු කරගත්ත තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් ආපහු හොඳට කලවම් කරලා අපි සෝයා මීට් එක මේකට එකතු කරගමු. ඔන්න දැන් නම් ඉවරයි අපේ සෝයා මීට් එක හදලා. මේක හොඳට කලවම් කරගන්න ඔයාලා. හරිම රසයි. හදලා බලන්න එකපාරක්. පේනවනේ රස පාටට තියෙනවා. ඉතින් මේක එක විතරක් අපිට බත් කන්න පුළුවන්. ඔන්න මම ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ඔයාලත් රස අනුව ලුණු එකතු කරගන්න. එහෙනම් හදලා බලලා මට රස කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ආයෙත් රස රෙසිපි එකක් අරගෙන එන්නම්කෝ.